පොසොන් පෝදා අප ඔබ වෙත එන්නේ චාමර ලක්මාල් මහතා සමග විශ්ව ශක්තිය පිළිබඳව ඔබ හමුවට ගෙනෙන්නයි. මම මුලින්ම කැමති චාමර අයගෙන් අහන්න විශ්ව ශක්තිය කියන්නේ මොකක්ද? විශ්ව ශක්තිය යන කුමක්ද? අයුබෝවන් සුබ දවසක් මාගේ මිතුරුනේ මාගේ ප්‍රේක්ෂකයනි ඒ වගේම කසුනේ බොහොම ස්තුතියි මාව ආමන්ත්‍රණය කරාට. ඉතින් මේ මාතෘකාව ගැඹුරුම මාතෘකාව මේක කතා කරන්න කියන්නේ පැයක් නෙවෙයි පැය තුනක් නෙවෙයි වසර ගාණක් ගියත් සමහරක් විට මේ ශක්තිය විශ්ව ශක්තිය කියන මාතෘකාව කතා කරන්න බෑ. ඔබ දන්නවා ඇත්ත YouTube එකේ ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් කරලා තිබ්බට ඒවා සමහර තැන්වල තියෙනවා අවශ්‍ය දේවල් මේ අපේ ප්‍රේක්ෂකයන්ට හරියට පහදා දීලා නැහැ ඒ සම්බන්ධව. ඒක නිසා තමයි කසුනි මේ කට්ටිය තාමත් මේ මොකක්ද කියන එක තාමත් මේ හොයන්නේ මේ විශ්ව ශක්තිය මොකක්ද කියන්නේ. උදාහරණයක් ගත්තොත් අපි මේ ප්‍රෝග්‍රෑම් එක මම කරන වගේ සෑහෙන ආසාවක් තිබ්බා. යම් හෝ දිනක. නමුත් ඒකට අවශ්‍ය කරන පහසුකම් මේ අල්ලන කැමරා එක මේ මල්ලිලා එතකොට මේ ඔබතුමිය එතකොට මට මේක කොහොමද කරන්නේ කියලා හිතා ගන්න බැරි වෙදී. මම ඉතින් හැමදාම ප්‍රාර්ථනා කරා මට මෙන්න මේ විශ්ව ශක්තිය මේ මගේ නංගිලා මල්ලිලාට මේ සහෝදරයන්ට කොහොමද මේක පහදා දෙන්න ක්‍රමවේදයක් හදන්නේ. දැන් අපි ටීවී channel එකකටවත් යන්න විදියක් නැහැ. මොකද ඒ කාලේ හරිම වටිනවා. ඒ කාලේ තාමත් මිල අධිකයි. කොළඹ තිබෙන්නේ. ගාලිදම්ම කොළඹට යනවා කියන්නේ ඊටාමත්ම මිල අධික ගමනාන්තයක්. ඉතින් මම හිතුවා මගේම channel එක මගේ simple astrology නාලිකාවෙන්ම මේ වැඩසටහන මගේ ජීවිතයේ මා ලැබපු අත්දැකීම් මගේ ශක්තිය මම මේ ගත්තේ කොහොමද විශ්ව ශක්තියෙන් ගත්තේ කොහොමද කියන අත්දැකීම් මගේ මල්ලට නොමිලේ ලබා දෙන්න. අද ඊටාමත්ම පොසොන් පොහෝ දිනයක්. ඇත්ත වශයෙන්ම මට ඒක තමයි ගොඩක්ම ජීවිතේම සතුටුම දවසක් වන්නේ. විශ්ව ශක්තිය ඇත්තටම කියන්නේ ඔයාගේ ප්‍රාර්ථනාව. ඔයා ජීවිතයේ ඔයාගේ රැකියාවේ හෝ වේවා ඔයාගේ විභාගයක් හෝ වේවා නැත්නම් ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්න දවස හෝ වේවා අන්න ඒක තමයි. ඒ ප්‍රාර්ථනාව තමයි කවදා දවසක ඉෂ්ට වන්නේ. ඉතින් ඒ ප්‍රාර්ථනාවට යන මාර්ගය තමයි මේ විශ්ව ශක්තිය කියන්නේ. ඉතින් ඔබ මේ විශ්වයේ තියෙන ගහකොළ, ගංගා, ඇලදොල, එතකොට ජලාශ, මේ වැස්ස පවා ඔයාගේ මේ නිර්මාණ වූ දේවල් පවා අන්න ඒව විශේෂයෙන්ම ඕනේ සංගීතය බලන්නකෝ. ලස්සන මිහිරි හඬක් යන සංගීතයක් බලන්නකෝ. මේ විශ්වයේ තියෙන හඬ තමයි තියෙන්නේ. මේ අද අපි කතා කරන මේ මාතෘකාව පවා කවදාහවත් දිනකදී මේ විශ්වයේ සටහන් වෙනවා. මේක රෙකෝඩ් වෙනවා. අපි යම් ආත්මයකදී යම් තැනකට ගියොත් අපිට මේක අයිමත් අහන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද ඒක මම පසු අන්තිමට කියන්න හේතුව අපි මේ භවයෙන් තවත් භවයකට ගමන් කරයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මේ විශ්ව ශක්තිය කියන්නේ කසුනේ ඔයාගේ ප්‍රාර්ථනාව. ඔයාගේ නිහඬ ප්‍රාර්ථනාව තමයි මේ විශ්ව ශක්තිය කියලා කියන්නේ. මේක හරියට වැඩ කරගත්තොත් ලෝකේ ඔයාට ඕන තැනකට යන්න පුළුවන්. ලෝකේ නායකයෙක් බලවත් නායකයෙක් වෙන්නත් පුළුවන්. එහෙම නායක කීප දෙනෙක් ඉන්නවා මම අන්තිමට කියන්නම් මේ ආකාශ ඇත්ත වශයෙන් කාන්දමක් වගේ මේක හරියට වැඩ කරන්න ගත්තොත් ඔයාට මුදල් කොච්චර ඕනද? ඒ මුදල් තමන්ගේ ළඟට ආකර්ෂණය වෙනවා අනිවාර්යයෙන්. හිතන්න ඕන නිතරම ඔයාගේ විබ් එක කියලා කියන්නේ. ඒ කියන්නේ මේ හදවතේ අභ්‍යන්තරේ මනසේ ඇති වෙන සිතුවිලි තියෙන මේ මොහොතේ පව ඇති වෙන සිතුවිලි තියෙන. ඒක පිරිසුදු මට්ටමේ තියාගන්න ඕනේ. ඒක තමයි මේ විබ් එක හැපි විබ් එකක් විදිහට තියාගන්න ඕනේ. ඒ විබ් එක හැපි විදිහට තියාගත්තොත් ඔයාට පැය 24 තුලදීම ඒක කාලයක් යද්දී ඔයාගේ සතුටක් බවටපත් වෙනවා. ඒකනේ කියන්නේ ටක් ගාලා දුකක් ආව ගමන්ම ওই හැම විබ් එකක්ම සුනාමියක් වගේ දොස්තරලා යනවා කියලා කියන්නේ. අයිමත් මූඩ් ගහගන්න කියන්නේ මූඩ් එක. අන්න එක තමයි කියන්නේ මූණ කොයි වෙලාවෙත් හැපි විබ් එකක් විතර තිබ්බොත් ওই ආකර්ෂණ නීතිය වැඩ කරනවා ඒකාන්තයෙන්ම සත්‍යයක් වෙනවා. ඉතින් කසුනේ ඒක මේ තරුණ පරම්පරාව මම ගොඩක් දැක තිබෙනවා මේ තරුණ ජමෙන්න කට්ටිය ගොඩක් නිතරම මැසිලි විල් නගනවා. ඒකට ප්‍රශ්නයක් නිසා. ඒකට හේතුව මොකද? තමන්ගේ ඇතුලේ බුදුහාමුදුරුවෝ කිව්වෙත් ඒකනේ. අද මේ පොන්පෝ දවසෙත් කිව්වෙත් ඒකනේ. තමන්ගේ අභ්‍යන්තරේ තමන්ගේ ඇතුළාන්තේ තමන් හොයාගන්න. එතකොට තමයි ඒ ප්‍රශ්නෙට විසඳුම තමන්ට ලැබෙන්නේ. තව කෙනෙක්ගෙන් අහලා ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට මේ ජීවිතේ මම දැකලා තියෙන ගොඩක් කට්ටිය හරි කලබලයි. මේ සමාජයේ ගොඩක් කට්ටිය හරි කලබලයි. පාරට ගියත් ඒ වගේ තමයි. වැඩි ඕනේ නැහැ. දැන් අර දන්සල් පොලිමක් මා එනකොට දැක්ක දන්සල් පොලිම. ඔක්කොම කලබලයක් තියෙන්නේ. ඇයි මෙච්චර මේ කලබලයක් තියෙන හේතුව මොකද?
මේ හදවතයි මනසේ තියෙන වේගය තමයි තියෙන්නේ. හරි ස්පීඩ්, හයි ස්පීඩ් එක යන මනසකුයි හදවතකුයි තියෙන්නේ. ඒ කට්ටියට කවදාවත් මේ ආකර්ෂණීය තියෙන කවදාවත්ම ලැබෙන්නේ නැහැ. විශ්ව ශක්තිය ඒකට ලැබෙන්නේ නැහැ. මේක ඇත්තෙන්ම සංචුම් කරගන්න ඕන වෙනවා. ඒකයි කසුනි මේ විශ්ව ශක්තිය කියන මාතෘකාව අපි ගත්තේ මොකද හේතුව තමයි මේ ගැන නම් කතා කරන ගොඩක් දේවල් තියෙනවා. නමුත් මම කැමතියි මගේ ජීවිත අත්දැකීම් මේ හරහා යොමු කරන්න, මේක හරහා මික්ස් කරන්න. එතකොට පුළුවන් ඔබට දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔබේ ජීවිතේ හදාගත්තා කියන්නේ මම ගොඩක් සතුටු වෙනවා. අපේ රටේ කට්ටිය මේ විශ්ව ශක්තිය, මේ විශ්ව ආකර්ෂණීය කරොත් ඇත්ත වශයෙන්ම ලංකාවේ මම අද ගැරන්ට් කරනවා හොස්පිටල් පාව වහන්න වෙනවා අනිවාර්යෙන් කියලා. මොකද හේතුව තමයි නිරෝගී පිරිසක් නෙමෙයි කසුනේ අද ඉන්නේ. අද ඉන්න ගොඩක් ලෙඩ මිනිස්සු ඉන්නේ. හේතුව තමයි තමාගේ විසින්ම තමන් ලෙඩ හදාගෙන තින්නේ. තමාගේ ඇතුළේ තියෙන තමාට බෙහෙත් ටික අරගෙන තමාට පුළුවන් මේක සුව කරගන්න. මොකද හේතුව තමයි ඉදිරියට රටේ යම් ලොකු අවදානමක් තියෙනවා මේ කොවිඩ් වසංගතේ. ඒ ඉක්මනට මේ ප්‍රෝග්‍රෑම් එක මම කරන්න හේතු වුණේ ඒකයි. වෙන මොකක් නිසා නෙවෙයි. ඒකෙන් බය වුණාම තමයි නැවත අයිමත් තමාට රිකවරි වෙන්න හරි අමාරු වෙනවා. ඒ නිසා තමයි ඉක්මනටම මම හිතුවේ අද මේ මට විශ්වෙන් දුන්නේ කිව්වේ ඒකයි. මේ ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යෙන් කරන්න. මේ ශක්තිය අනිවාර්යෙන් කරන්න. මේක ලක්ෂ ජන ගංගාවකට මේක මේ දැනීම අනිවාර්යෙන් ලබා දෙන්න. මේක ලබා දීලා අවුන් කොහොම හරි කළා මේ ශක්තිය තුලින් සූපත් කරන්න. ඒකයි කසුනේ විශ්ව ශක්තිය කියන්නේ. විශ්ව ශක්තිය කොහොමද අපේ ජීවිතවලට එකතු වෙන්නේ? මොනවද ප්‍රයෝජන? ඇත්තට ඒක තමයි අපේ ජීවිත ඉලක්ක තියෙනවා. මම කිව්වනේ මේ එවල තින්නේ අපිව මේ ලෝකේ තව ලෝකෙට අපි එව්වේ යම් ප්ලෑන් එකක් තියෙනවා, සැලසුමක් තියෙනවා, සලස්මක් තියෙනවා. ඔයා කසුනේ ඇවිල්ලා මට සේවය කරන්න නිවේදනය කරන්න හේතුව මොකද? ඔයාගේ ප්ලෑන් එකක් තියෙන හොඳ නිවේදිකාවක් වань. ඔයාට යම් හරවත් දෙයක් මගෙන් අරගෙන මේ ප්‍රේක්ෂක ජනතාවට දෙන්න ඔයාට යම් අරමුණක් තියෙනවා. අන්න ඒක තමයි කියන්නේ විශ්වයේ අපි නිර්මාණය කරපු දේවල්. මේ ගස්, ගල්, ඇලදොල ගංගා පාව ඔක්කොම නිර්මාණ ඔක්කොම තියෙන්නේ. මේව ඔයගොල්ලෝ විඳින්න, මේව දකින්න. මේවා ස්වභාව ධර්මයේ නිර්මාණ, විශ්වයේ නිර්මාණ. ඉතින් මේ දේවල් සමග අපේ ජීවිතේ බැඳුනොත් ඔයාට ඔයාගේ අරමුණු වලට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේ විශ්වයේ අපේ ජීවිතය හා බැඳෙන්නේ, විශ්ව ශක්තිය අපේ ජීවිතය හා බැඳෙන්නේ. ඉතින් මේකෙන් හරියට ප්‍රයෝජනෙ ගන්න ඕන. මොකද හේතුව තමයි ඔයාම තමයි ඔයාගේ සෙවණැල්ල වගේ තමයි ඔයාගේ දියුණුව. අත් වශයෙන්ම කතා කරන්නේ මේකේ අරමුණ තමයි දියුණුව. දැන් ගොඩක් මගේ කේන්දර බලන ගොඩක් මගේ පිරිස නිතරම අහන්නේ මම කවදද මේ තැනට යන්නේ, දියුණු වෙන්නේ, නිවසක් ගන්නේ කවදද? ඔන්න ඔය වගේ දේවල්. මට දෙය කරන්න බෑ. මට ග්‍රහයෝ ටික පෙන්නලා මෙහෙම කියලා කියන්න බෑ. නමුත් Taman දන්නවා Tamanගේ ග්‍රහයෝ ටික සුබවාදීව නැවත ගමන් කරවන්න. මේ වර්ෂය තුලම සෑම වර්ෂයකදීම ගමන් කරවන්න. ඒක තමයි අද මම උත්සාහ කරන්නේ මේ විශ්ව ශක්තිය කොහොම හරි කරලා ඔයාලගේ හදවතට මනසට ගන්න ක්‍රමවේද ටික කියලා දෙන්න හදන්නේ. ඒක එකක්. මගේ ඊළඟ පැනය වෙන්නේ විශ්ව ශක්තිය වැරදි විදියට භාවිතා කරොත් මොනවද අපිට වෙන්නේ? කසුනේ ඔයා දන්නව ඇති තුවක්කුව හොයාගත්ත කෙනා. මට නම හරියට මතක නැහැ, සමාවන්න. ඔබ දන්නව ඇති YouTube එක හල බලන්න ගන්න එක හොයාගත්තේ කවුද? බෝම්බේ හොයාගත්තේ කවුද? සමහර ඒවල් ආරක්ෂාව සඳහා යොදාගත්තේ. අන්තිමට ඒගොල්ලෝ ජීවිතෙන් දුක් විඳ බන්දි ගෙවනවා. සමහරව අන්තිමට තුවක්කුවෙම Tamanටම ජීවිතය හානි කරගන්නවා. අන්න කසුනේ සමාජයට හොඳ දෙයක් දුන්නොත්, ඔයා හොඳ අවුට්පුට් එකක් දුන්නොත් වැඩි ඕනේ අද රට යන ගීතරන්න පොඩ්ඩක් බලන්න. සින්දු වෙන සෙට් එක බලන්නකො. මාත් කාලයක් සංගීත ශාස්ත්‍රයේ ඉඳපු පුද්ගලෙක්. තාමත් නිර්මාණ කරනවා. නමුත් මේ රැල්ලත් එක්ක මම දුවන්නේ නැහැ. නමුත් බලන්නකො එන රැලි ඔක්කොම ගහගෙන යනවා. එක රැල්ලක්වත් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් අර 60 70 දශකයේ සින්දුවයිමත් අහන්නේ මොකද? ඒවැ තියෙන ගුණාත්මක දේවල් නිසා විශ්වයෙන් ගත්ත ශක්තිය, විශ්වයෙන් ගත්ත වචන හදලා සංගීත අනු හදලා ඒ ප්‍රේක්ෂකයන්ට දුයිගුණ නිසා ඒ ගීත අදටත් තියෙනවා. වර්තමානයේ ගීතයක්වත් බලන්නකො. ඒක තමයි කියන්නේ ඔබ සමාජයට දෙන්න ඕනේ හොඳ දෙයක්. ඔබ සේවය කරන්න, ඔබ හොඳ සේවකයෙක් වෙන්න ඕනේ මේ සමාජයට. ඔබගෙන් දෙයක් දෙන්න ඕනේ. කවදා හෝ දිනක විශ්වෙන් නැවතත් ඔබට ඒවට හරියන මිල ලැබෙන්න දෙන ඔබට අවශ්‍ය කරන දේ ලබා ගන්න. ඒකයි කසුනේ කියන්නේ ඔයා මේ ලෝකෙට ආපු සලස්මකට හරි. සමහරු ඉන්න තැන් වල කල්පනා කර දවස පුස්සේ මෙහෙම කල්පනා කර ඉන්න මම දැකලා තියෙනවා.
තමන් ආපු ප්ලෑන් එක මොකද්ද කියලා සමහර තාම දන්නේ නැහැ. මේ ජීවිතය මොකද්ද කියලා දන්නේ නැහැ. සමහරු දිවියෙන් සමු ගන්නවා. සමහර නිර්මාණ තියෙන නොකර බලාගෙන ඉන්නවා. සමහර දක්ෂ කතිකයෝ ඉන්නේ මේ රටේ. නමුත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. අපරාධයක්. සමහර නිකම් කසුනේ ජීවිතෙන් සමුගෙන යනවා. ඇත්තටම හරි සෝචනීය. සමහර ව්‍යාපාර තියෙනවා මිලියන ට්‍රිලියන ගණන් ලංකාවට ඩොලර්ස් ගෙන පුළුවන් ව්‍යාපාර තියෙනවා. ඒක කරන්නේ නැහැ කවුරුත්. ඒ ඔක්කොම ලොස් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ තියෙන ඒ කම්මැලිකම සහ ඒ ශක්තිය මොරාල් එක නැතිකම හින්දා තමයි ඒගොල්ලෝ මේකෙන් ඈත් වෙලා යන්නේ. අද මම ඇත්තටම මේ විශ්ව ශක්තිය ගැන කතා කරේ නැවතත් ඒගොල්ලන්ට මේක කසුනේ රීබිල්ඩ් වෙන්න පුළුවන්. නැවතත් ඒගොල්ලන්ට මේ ශක්තිය පාවිච්චි කරලා මේකෙන් නැවතත් දියුණු වෙන්න පුළුවන්. මේ රටට ගොඩක් සම්පත් ගේන්න පුළුවන්. මේ රටට ගොඩක් ඩොලර්ස් ගේන්න පුළුවන්. ඒක නිසා මට අවශ්‍ය වුණේ කසුනේ අද කතා කරන මේ පොදිනේ මේ මයින්ඩ් ක්‍රමවේදය රීසෙට් කරන්න, චේන්ජ් කරන්න. මේක චේන්ජ් කරොතින් තමයි කසුනේ අපේ කට්ටිය අයිමත් වැඩ පටන් ගන්න. අයිමත් අපේ කට්ටියට තමන්ගේ අරමුණු වලට යන්න පුළුවන් වෙයි. ඒකේ කසුනේ. අපි අද සාකච්ඡා කරන අවසාන තැන වෙන්නේ බුදුදහමත් එක්ක විශ්ව ශක්තිය අතර පවතින සම්බන්ධය මොකක්ද කියලා. කසුනේ ගෞතම බුදුහාමුදුරු සිද්ධාර්ථ අවදීදී පවා එතුමා මේක කුඩා කුමාර අවදීදී පවා මේක ප්‍රැක්ටිස් කරා. ආලා ඒ කියන්නේ මෙතුමාට හිටපු ගුරුවරු බ්‍රහ්මණය ඒ හිටපු ගුරුවරු මේක ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා. දවසට විනාඩි 30ක් සිද්ධාර්ථ කුමාරයා භාවනා කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ හේතුව තමයි සමහර විට මේ S2 පියාගත්තාන් පස්සේ මේ නිදාගත්තා වගේ නිකන් එහෙම වැඩක් කියලා. මොකද ඒ වගේ මං channel එකක හිමිනම ප්‍රකාශ කරලා තිබ්බා. ඇත්තටම මේක වැරදි. මොකද එහෙම කියන්න එපා. භාවනාව කියන්නේ මිනිස්සෙක්ට මෙහෙම S2 පියාගත්තෙන් පස්සේ දවසට ලක්ෂ වාර ගානක් ෂොට්ස් එක ෆිල්ම් එකක ෂොට්ස් ෂූට් කරනවා වගේ ලක්ෂ ගානක ෆීලිංග්ස් එනවා. එතකොට එයාට එනකොට කොහොමද එයා දරුවෙක් නම් කොහොමද එයා පාඩම් කරන්නේ කොහොමද? ඔයා හොඳ රැකියාවකින් එක්සෑම් එකක් ගාලා ඉඳලා යන්නේ කොහොමද? එතකොට බලන්නකෝ ඔයාගේ අරමුණු ගොඩක් ඔයාට එනෝ දවසපතා එනෝ නමුත් ඔයාට ඔයාගේ ජීවිත ජය ගන්න බැහැනේ. ඒක තමයි කියන්නේ දවසට විනාඩි 30ක් අනිවාර්යෙන් නිහඬ වෙන්න. පරිසරයට ගිහලා පරිසරයේ මුහුදක් ගාවට ගිහලා බීච් එකක් ගාවට තනියම ඔයාගේ මේ හાર્ට් එකත් එක්ක කතා කරන්න. මේ මයින්ඩ් එකත් එක්ක කතා කරන්න. අද මම මොනවද කරන්නේ? හෙට මම මොනවද ප්ලෑන් කරන්නේ? මම කරපු ඩ්‍රීම්ස්, මම කරපු ප්ලෑන් මොනවද? මේ වසරේ මම කරපු මම හිතාගෙන හිටපු දේවල්. මට අලුත් වාහනයක් ගන්න අයිඩියා එකක. මම අලුත් ගෙයක් හදන්න ඉදියකෝ මගේ වෙඩින් එක කවද සිද්ධ වෙන්නේ? අන්න ඒ වගේ කසුනේ ඔයා ගිහිල්ලා ඔයා ප්ලෑන් කරලා ඔයා තනියම තැනකට ගිහිල්ලා ගෙදර ශබ්දය අධිකන යන්න බීච් එකට ගිහිල්ලා මම උදෑසන පාවිච්චි කරන ඇත්තටම ගාල්ලේ කොටුව තමයි. මම ඔයාලට ගාල්ලේ කොටුවේ පොඩි වීඩියෝ එකක් ළඟදීම දාන්නම්. උදෑසන මම ගිහලා එතන තියෙන සුන්දරත්වයේ මොහොතේ තියෙන සිසිල පහස විඳිනවා. ඒකෙන් තමයි මම විශ්වත් එක්ක සම්බන්ධ වෙන්නේ. මම හැමදාම කියන්නේ ඒකයි. මට ජීවිතේ බැරි වුණු දේවල් තියෙනවා. කවදා හෝ දිනක මම ඒ පාත් එක ඒ ගමනාන්තයට යනවා. මට උදව් කරන්න. මට යන්න හොඳ සිතුවිලි ලබා දෙන්න. මට විශ්ව ශක්තිය ලබා දෙන්න කියලා මම හැමදාම ඒක ප්‍රාර්ථනා කරන කසුනේ. එතකොට තමයි මට අමුතුම එන්න ෆිට් එකක් එන්නේ. උදේට ව්‍යායාමයත් එක්ක අමුතුම මුරල්ලක් එනවා. නෑ මම අවදි වන්න ඕන. ඔබත් එහෙම තමයි. ඔබත් මේ වෙලාවේ නිදාගෙන ඉන්නවනම් උදේ 7-8 වෙනකන් නිදාගෙන ඉන්නවනම් දැන් නැගිටින්න. වෙලාව නැගිටින්න පාන්දර නැගිටින්න. නැගිටලා පළමු වෙන විනාඩි 30 කොලේක ලියන්න. කොලේක ලියලා කල්පනා කරන්න. මේ අවුරුද්දේ මම මෙන්න මේකට මේ අචීව්මන්ට් එකට යනවා. මේ අචීව්මන්ට් එකට යනවා. කොහොම හරි කරලා මම හොඳ ප්‍රොමෝෂන් එකක් ගන්නවා. මේ එක්සෑම් එක පාස් කර ගන්න. එහෙනම් මොකද උදේ පාන්දර නැගිටලා පළමු පැය විනාඩි 30 උදේ පාන්දර උදේ 4ට නැගිටලා කරන්න. මොරාල් එක ගන්න. කොහොම හරි කරලා මම මේ දේ කරනවා කියලා. එතකොට කසුනේ පාන්දර කියන්නේ යන්නේ බ්‍රහ්ම මුහුර්තය. 3:45 කියන්නේ 3:30 කියන්නේ මේ කසුනේ මේ විශ්ව ශක්තිය ගන්න පුළුවන් තියෙන බ්‍රහ්ම මුහුර්තය. මම ඔබ නොකිය කිව්වේ මේ බෝනස් එක දෙන්න ඕනේ හින්දා. උපරිම පාන්දර 3 නැගිටින ලෝකේ ගොඩක් ව්‍යාපාරිකයෝ නිදාගන්නේ නැහැ පාන්දර 3:45. ඕන් 3:00 වෙද්දී ටක් ගාලා නැගිටලා මොනවද කරන්නේ? තමන්ගේ ජීවිතේ ඊළඟට තියෙන ඩ්‍රීම්ස් වලට යනවා. අලුත් වාහනයක් ගන්න BMW Audi බලන්නකෝ ඔයා පාරට ගියයින් පස්සේ BMW කීයක් ගණන් කරන්න. එතකොට Audi කීයක් ගියාද කියලා ගණන් කරන්නකෝ. දකින්නකොට Toyota 100ක් යනකොට 4-5ම දා. ඒ මොකද? ලංකාවේ ධනවතුන් ඉන්න ඔය ඒ ඩ්‍රීම්ස් වලට ගියපු කට්ටිය මම පෞද්ගලිකව දන්නවා.
කසුනේ ඒගොල්ලෝ මොනවද පාවිච්චි කරේ? මේ ඇට්‍රැක්ෂන් නේ. ඒගොල්ලෝ නිදාගත්තේ නැහැ. ඒගොල්ලෝ දවසේම ඉන්නේ මේ සීන් එකේ ඉන්නේ. කොයි වෙලාවත් මයින්ඩ් එකේ ඉන්නේ. සල්ලි නිකම්ම ඒගොල්ලෝගේ අතට ගලනවා. එනවා නිතරම සල්ලි ඒගොල්ලෝගේ අතට. ඒකයි මේ විශ්ව ශක්තිය ආකර්ෂණ නීතිය වැරදි විදියට හරි පාවිච්චි කරෝදින් වෙන්නේ හරි විදිහට පාවිච්චි කරෝදින් වෙන්නේ. මම කිව්වනේ අර බෝම්බේ හොයාගත්ත එකට මොකද උනේ කියලා. අද බලන්න තව රටවල් කීයක් තව ඇවිලෙන් හදනවද කියලා බලන්න. ඒ මොකද මේ මිනිස්සු දැන් හිතනවා ඇති මම මේක හැදුව එකේ තියෙන පළවෙනි භාගය කියලා. ඒක තමයි කියන්නේ. ඔයා මේකේ මේ විශ්වයේ යම් විෂක් කරෝතින් අහිතක් කරෝතින් ඔයාට රිටර්න් එක අයිමත් every action has a reaction කියන්නේ වගේ ඒ action එක අයිමත් ඔයාට වැරදි විදිහට තමයි. හොඳ දෙයක් කරෝතින් හොඳ විදිහට යනවා. නරක දෙයක් කරෝතින් නරක විදිහට. ඒකයි මේ විශ්ව ආකර්ෂණ නීති. මේක ඇවිල්ලා පුළුල් ලෝක සෑහෙන ගැඹුරු මාතෘකාවක්. මේක මම කොහොමද කතා කරන්න කියන එක පවා මම කම්මැලි කර හිටියේ. නමුත් මම ප්‍රාර්ථනා කරා මට මගේ අත්දැකීම් තියෙන දේවල් වලින් ඔයාලට බෙදා හදාගන්නේ කොහොමද කියලා. මේක ශක්තිය ලබාගන්නේ කොහොමද කියලා. මට කාලයක් තිබ්බ පාන්දර නැගිටින්න බැරි ප්‍රශ්නයක් තිබ්බා. ගෙදර හැමදාම තාත්තම බයින ඔයා නැගිටින්නේ නැද්ද කියන. මම ඒක කොහොමද හදාගන්නේ කියන. ඕන අද මම තව පොඩි ටිප්ස් එකක් මේ අන්තිම දෙන ගිෆ්ට් එකක් ඔයාලට දෙන්නේ. නැගිටින විදිය. ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ මොබයිල් ෆෝන් එක රෑ 10න් පස්සේ ඇඳ ගාවින් වත් තියන්න එපා. ඒක ගෙලින්ම සාලේ තියලා ප්ලග් කරලා චාර්ජ් කරලා ඕෆ් කරලා දාන්න. මොකද හේතුව තමයි මේකේ තියෙන තරංග මේක නොකියන තරංග. මේක අපේ යම් වෙන එක්ස්ට්‍රා මේ අපේ ශක්තියින් වලට ගොඩක් බලපාන. මේක සිග්නල් එක ගොඩක් බලපාන. මේක කවුරුවත් කියන්නේ නැහැ. මේක හදපු ස්ටීව් ජොබ්ස්ලා පවා දන්නවා කසුනේ මේ Apple සමාගමේ දන්නවා මේ තරංග ශරීරයට එච්චර හොඳ නැහැ. නමුත් අපේ තරුණයෝ රෑ 1 2 12 3 වෙනකන් මේ බලන. ඒක බලතැන් උදේට යන. ඉතින් කොහොමද කසුනේ උදේ පාන්දර නිකන් නිරෝගී නැති જાතියක් විදිහට කොහොමද උදේ පාන්දර වැඩට ගිහිල්ලා තමන්ගේ ලයිෆ් එකේ ටාගට්ස් ටික කරන්නේ? ඔළුව තියෙන සම්පූර්ණම වෙන පැත්තක තියෙනවා. ප්‍රශ්න ගොඩකින් පිරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ විශ්ව ශක්තිය සමහරට වැඩ කරන්නේ නැත්තේ. සමහරට වැරදිලා වැඩ කරන්නේ නැත්තේ ඒක. ඒක නිසා උදෑසන ඔය අනිවාර්යයෙන්ම නැගිටින්න ඕන මේ ෆෝන් එක ඔයාගේ අඳ ගන්නවත් තියන්න. මේකේ උදේට නොටිෆිකේෂන්ස් ටික Facebook එකේ YouTube එකේ WhatsApp එකේ බලන්න. ඔයාගේ ප්ලෑන් එක ඉස්සෙල්ලා අතට ගන්න. ඔයා ඊයේ රෑ නිදාගන්න 10ට නිදාගන්න කලින් ඔය ප්ලෑන් එකක් ලිව්වා. මම ජොබ් එකේ මෙච්චර මෙහෙම කරනවා මම මේ ජොබ් එකේ මෙච්චර හොයනවා. වෙලාවට යන විනාඩි 20 බොස් වෙන්න කලින් විනාඩි 25කට කලින් මම ඉතින්ට යනවා. අන්න ඒව කරන්න. ඔයාට කවදාද දවසක මම කිව්වනේ every action has a reaction කියලා. ඒ මොකද කියන්නේ? ඔයා ක්‍රියාවක් කරොත් යම් කිතකින් හොඳ දෙයක් හොඳ විදිහකට ඔයා ක්‍රියාවක් කරොත් ඔයාට කවදා හෝ දිනකදී ඒ ක්‍රියාව ලස්සන විදියට ඔයාට බෝනස් එකක් විදිහට අයිමත් එක හම්බ වෙනවා. ඒක තමයි මේ law of attraction එකේ නැත්නම් ආකර්ෂණ නීතියේ විශ්ව නීතියේ තියෙන එකම නියාමනය. මේක ඔයා පාන්දර නැගිටින්න. හරිද? පාන්දර උදේ නැගිටලා මේක එක්සර්සයිස් එක කරන්න කසුනේ. ඔයත් කරන්න. මාත් කරනවා තාමත් කරනවා ඒක. පාන්දර නැගිටලා ඉවරලා කරන්න පොතක් ගන්නවා. ඒකෙදි මම ඇත්තටම කියන ධනාත්මක පොත් තමයි මගේ ගොඩක් තිබෙන්නේ. මම ලින්ක් එක ඔයාලට එවන්නම්. ගොඩක් පොත්. ඒ පොතක් පිටු 5ක් අනිවාර්යයෙන් කියන්න. ඔයා පිටු 5 වැඩි කරලා බලන්නකෝ දවස් 30න් ඔයා කොච්චර කියලා දෙන්න පොතක් කියලා දෙන්න. ඒක තමයි කසුනේ කියන්නේ මම මේ law of attraction එක කිව්වේ ඉන්වෙස්ට්මන්ට් කියන්නේ ඒක තමයි. ආයෝජනය. ඔයා බුද්ධියට ඔයගේ ආයෝජනය කරන්න. මොකද හේතුව දැනුම. ඔයාට සල්ලි වල ප්‍රශ්නයක් තියෙනවනේ. ඔයාගේ සේවිංස් කරන ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට සල්ලි ආකර්ෂණය එන්නේ නැත්තම් එහෙනම් මොකද ඔයා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම? සල්ලි ලබා ගන්න ඕන නම් මොනවද කරන්න ඕනේ? සේවිංස් කරන්න ඕනේ. ඉදිරි කරන්න ඕනේ. ඔයා කෝටිපතියෙක් විදිහට ලක්ෂපතියෙක් විදිහට ඔයා හැපි වෙන්න ඕනේ. සමහරුන්ට ඉන්න කසුනේ මේ මම අහල් තියෙනවා ඇත්තට ඉදිරි කරන්න කොහොමද? ඉදිරි කරන්න බෑ. සමහරු මට කියන ඇත්තට වශයෙන්ම මේ ඉදිරි කරන්න ඉතිරි වෙන්නේ නැහැ කියලා. මං කිව්වා ඔයාලට රුපියල් 5ක් එක්කව කරන්න පුළුවන්ද කියලා. දවසට රුපියල් 5කින් සේව්ස් කරන්න පුළුවන්ද? එයාට hina වුණා. දවසක්. කමන්නේ මං කිව්වා hina වුණාට කමන්නේ නැහැ. ඔය කැටේට දාන්නේ. ඔයා එහෙම හැමදාම ගෙදර කැටයක් තියාගෙන කැටයක් දාන්න බෑ. අන්දිරි කැටේ මොකද උනේ? රුපියල් 1000ක්. තව කාලයක යක්දී ඒ කැටේම තව කැටයක් ගෙනල්ලා කසුනේ එයාගේ තව එකක්. අන්න ආකර්ෂණ නීතිය. සල්ලි තියාගෙන තව සල්ලි කැටයක් ගෙනල්ලා අයිමත් දෙන්නේ. තව 2000ක් වුණා. එයා බැලුවා එයා කොහොම මේක දැම්මහම දරුවෝ මේක 2000ක් වෙනව නේද කියලා. මට කිව්වා එයා දවසක් දැන් අයියේ මේක දැම්මහම රුපියල් 2000ක් මං එක්ක අහුවරයි කියලා. ඒ 2000ම account එකේ ගිහින් දැම්මේ කොහොමද? හා එහෙනම් තව පාරක් තව එකක් කරලා බලන්න. නෑ ඊවගේ ඊළඟ පාර රුපියල් 100 දාන්න.
අන්න 100 දාන්න පටන් ගත්තා. එපාර හම්බෙන ජොබ් එකෙන් එයාට හම්බෙන ජොබ් එකෙන් රුපියල් 5000ක් අද කියන්න අද එයා හොඳ තැනක ඉන්නවා. හොඳ වාහනයක් පදිනවා. හොඳ ගෙදරක් තියෙනවා. සහ එයාට හොඳ බිරිඳකුත් තියෙනවා. අන්න ඒකයි මම කියන්නේ. එයා මොකද කරේ? සල්ලි තියෙන තැනට සල්ලි ආකර්ෂණය එන්න හදාගත්තා. රුපියල් 5න් තමයි එයා වැඩේ පටන් ගත්තේ. අන්න ඒක තමයි මේ ආකර්ෂණ නීතිය කියන්නේ කසු. ඒක වැඩ කරන්න යන්නේ එහෙම. ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ එහෙම. ඔයාට ඔයාගේ කැටයක් අරගෙන ඔයාක දාලා ඒ කැටේට රුපියල් 5 හරි කමන්නේ 750 හරි කමන්නේ දාන්න. ඒක ඇඩික්ට් එකක් වුණාම ඔයා උදේට අර බ්‍රෂ් එක නිදි මතේ බ්‍රෂ් එක ගන්න. අන්න ඒ වගේ තමයි. ඔයා ෆේස් මූණ ෆියරිලා ෆේෂල් වල ඔක්කොම කරලා අඳුම් මැදගෙන යන්නේ. ඒක ඔටෝ වෙන්නේ. ඒ හැමදේම ඔටෝ හැබිට් කියලා පොතකුත් දීලා තියෙනවා පුද්ගලෙක්. ඔන්න ඔය සම්බන්ධවල. හැමදේම ඔටෝ වෙන්නේ. ওই දේ ඔයාගේ සේවිංස් එකට ඔටෝ කරන්න ගත්තොත් ඔයාගේ අනාගතයේදී ඔයාලට තියෙන මූල්‍යමය ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. මොකද හේතුව මම මේ අන්තිමට කසුනෙත් අහන්න කලින් මේ ප්‍රශ්නේ කිව්වේ වෙන මොකකින්ද නෙවෙයි. අන්තිමට අපේ ජීවිතේ හිර වෙන්න නොදන්න තමයි. මූල්‍යමය අර්බුදතාවය ඇතුලේ අන්තිමට හිර වෙන තැන තමයි. ඉතින් ඒක නිසා ඔයාලට මේ විශ්ව ආකර්ෂණ නීතියේ යම් ගැටලු තියෙනවනම් මගේ WhatsApp නම්බර් එකක් තියෙනවා 073 611 611. ඒකට WhatsApp කරන්න. ඒ කියන්නේ ඔයාලට මොන හරි හිර වුණු තැනක් තියෙනවනම් ඒකට කෙලින්ම මැසේජ් එකක් යොමු කරන්න මට. එතකොට ඔයාගේ හොරොස්කෝප් එකක් තියෙනවා මම බලන්න. මොකද හේතුව තමයි හොරොස්කෝප් එක සහ ඔයාගේ විශ්ව ශක්තිය කියන්නේ දෙකක්. හොරොස්කෝප් එකේ තියෙන පෙර ආත්මද ඔයා කරපු කුසල් පව්පින් දේවල්. නමුත් ඒ දේවල් ඔයා අරගෙන ඔයාගේ ජීවිතේට ඔයා හරි මාවතට යන්න නම් ඒ දේවල් වලට ඈඩ් කරලා ඔයාගේ ගමන ඔයා යන්න නම් විශ්ව ශක්තිය ආකර්ෂණ නීතිය පටන් ගන්න. ඒක තමයි මම කිව්වේ මුලදී මම මේ ඔයා අහපු ප්‍රශ්නේදීම කිව්වේ ඒකයි. මනස සහ මෙතන good විබ් එක තියාගන්න ඕනේ කියලා කිව්වේ. ඒ කියන්නේ එතන හැපි කොයි වෙලාවෙත් හැපි එකේ ඉන්න ඕනේ. අර හද මට බණකදී ඇහුණ කියන හාමුදුරුවනේ කැහුවා මල ගෙදරක් තිබ්බත් ඔයා නටනට ඉන්න ඕනේ. හරි ඒක. මොකද මරුණ කට්ටිය දැන් මරුණා. ඒගොල්ලෝගේ ජීවිතේ දෙනින් ඉවරයි. නමුත් අපේ ඉදිරියට ගෙන යන තියෙන කට්ටිය ඉන්න ඉස්සරහට. ඒගොල්ලෝ තමයි ඉදිරි ගමන තියෙන්නේ. නමුත් තව කෙනෙක්ගේ මරුණ කෙනෙක්ගේ ජීවිතේ හිත ඉන්න ගියොත් ඔයා ගමන වලට කවදාවත් යන්න බෑ. අපි මේ ඔක්කොම කසුනේ යන්නේ මේ ගමනාන්තයක් යන්නේ. මේක ජර්නි එකක් යන්නේ. මේක කියන්නේ ජර්නි එකක් කියලා කියන්නේ. මේ ජර්නි එක යන්න නම් අපිට මේ ස්වභාව ධර්මයේ මේ විශ්වයෙන් ශක්තිය අවශ්‍ය වෙනවා. ඒකයි කසුනේ මේ ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් සමාකරනක දිග වෙන්න පුළුවන්. මේක ඔයා උගොල්ලෝ නිතරම අහන්න මේක කට් කරගන්නේ නැතිව. මේවෙන් හොඳ දේවල් අරගෙන ඔයගොල්ලෝ ජීවිතේට කසුනේ දේවල් ගන්න. මේ ආකර්ෂණ නීතියෙන් ශක්තියෙන් වැඩ ගන්න. අර මම කිව්වා වගේ තමයි උදේ වේලාසනින් අවදි වෙන තරමට ඔයාගේ මනස නිරවුල් වෙනවා කියලා. කිසිම ප්‍රශ්නයක් ඉන්නේ. ඔයා බලන්න කිව්ව කොච්චර මැෂින් එකක් ඔන් කරායින් පස්සේ ඩෙස්ක්ටොප් එකේ හට ඔයාගේ මනස සහ සමානයි. ගත්තොත් මේ මනස සහ සමානයි. ඔබට තියෙන්නේ මේ විශ්ව ශක්තියේ භාවනා කියන දේ වෛරස් ගාඩ්ඩයක් විදිහට අපිට තියෙනවා. භාවනා හැම වෙලාවෙම යන 30ක් ඉන්න. ඔයාලට තරහ ගෙත්තේ මොකද හේතුව තමයි වර්තමානයේ තරුණයන් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි heart patient එක. ඒකට හේතුව මොකද වෙලා තියෙන්නේ? heart එකේ rhythm එක ටික තමන්ගේ මේ වැඩත් එක්ක සිතුවිලිත් එක්ක change වෙලා කියන ඒක ඒ beat එකේ ගැටලු එන්න හේතු වෙලා තියෙන මේ ප්‍රශ්නේ හින්දා. high depression ප්‍රශ්නේ හින්දා. ඒකයි මේ වෙලා තියෙන මේ ප්‍රශ්න වල තියෙන්නේ. ඒක නිසා විශ්ව ශක්තිය ආකර්ෂණ නීතිය හරියට ප්‍රයෝජනය ගන්න. තව ප්‍රෝග්‍රෑම් කීපයක් ඉදිරියට කරන්න තියෙනවා. නමුත් කසුනේ මේක ටිකක් ගැඹුරු මාතෘකාවක් සෑහෙන දිගයි. ඉතින් නමුත් පුළුවන් ඉදිරියට තමයි අද මම මේක අපේ ප්‍රේක්ෂකයන්ට කිව්වේ. මම හිතනවා විශ්ව ශක්තිය පිළිබඳව හොඳ දැනීමක් අපේ යාළුවන්ට ලැබෙන්නේ නැති කියලා. අපි නැවතත් වැඩසටහනකින් මේ ගැන සාකච්ඡා කරමු. අදට අපි ඔබෙන් සම්ගන්නවා සිංහල ඇස්ට්‍රොලොජි නාලිකාව.